මල්ලිට හිතලා නැහැ නේ. රත්තරලා ඉන්නේ. නුවරලින් අද හිතලා නැහැ කියන්නේ. ආරනේ මෙච්චර වට මේ අපි ජැකට් දාලා නේ. ඇහැලා නීදුම ගලලා තියෙද්දි මල්ලිට හිතලා නැහැ කියන්නේ. මොකද නිකන් දාඩි දාලාගෙන නේ. නෑ නෑ. නැන්දම්ම බලන්න යන ගමන ඉතින් එක්සයිට් එක යන්නේ. අද අපි දැන් මේ මාතලේ යන ගමන් ඉන්නේ. අද තියෙනවා විශේෂ වැඩක් තියෙනවා අපේ මේ පිරුෂාන් මල්ලිගේ. පිරුෂාන් මල්ලිගේ ගෑල් ළමයි ගෙදර යනවා. පළවෙනි වතාවට දැන් පවුලේ කට්ටිය එකතුලා ඉන්නවලු මේ. දැන් නැන්දම්මයි මාමයි කෑමේම හදාගෙන ඉන්නවා. පිරුෂාන් එනකම් බලාගෙන. දැන් මේ නූරිලේ පහු කරගෙන යන්නේ. දැන් නූරිලේ මට නම් සීතලයි වුණාට පිරුෂාන්ට සීතලක් දැනෙන්නේ නැහැ. බලපෙතෙන් අද දවස අද දැන් මේ වැඩේ කොහොමද වෙන්නේ කියලා. දැන් වෙලාව ඇවිල්ලා 8:00 අපි ඉන්නේ අපච්චිගේ හෝටලේ ගාව. අපි නුවර පැත්තෙන් කොහෙද යනවා නම් බොහෝ විට දෙකකින් බීලා යන්නේ. දැන් පොඩි දෙකක් බොණ්ඩ කියලා තමයි ලෑස්ති. බලමු ගිහින් මොනවද කන්නද අර? මොනවද දාගන්න ඕනේ බඩට? බඩගිනි. එතන බෙරලා තින්නේ. බඩගිනිත් නෑ වගේ වර්ග ලොකුවට එහෙම. මට තමයි බඩගිනි. ගාන්න දෙන්න. ඉන්දරම් ටිකක් දාගන්න. වටේ දෙනවා. මොකද කියන්නේ? බා. Udah ada iya mak nah boleh plane dia tunda ya itu plane komoda ගිහිල්ලා කතා කරමු මේ ඩ්‍රයිවිං කරද්දි හොඳ නෑනේ මාකට නෑ නේ මම මේ දිනවා අයියා වීඩියෝ කරන අත්තා දොහෙන හැමතියට
කොල්ල කිලෝමීටර කීයක් ආවද 10ක් කිලෝමීටර 10ක් විතර ආවා 30ක් විතර යන්න ඕනි ගමනාන්තයට ටික ටික ලඟ වෙනකොට මේ වාහනේ වේගය ටික ටික අඩු වෙනවා එහෙම මල්ලි හා चाकी दे දැන් අපි ඊළඟට ටවුන් එක නවත්තන්න ඕනේ මාතලේනේ හේතලෙන් මල්ලක් ගන්න කලින් මේ මාතලෙන් කෙල්ලෙක් ගන්න මාතලෙන් කේක් එකක් ගන්න ඕනේ මාතලේ කේක් කඩේකින් ඉනියන්න කේක් එක්කේ තාමනාල් මල්ලි ගන්නවලු අද දවසෙන් වහිනවා එක දිගටම ආමත් වහිනවා මාතලේ ටවුමට ඇවිල්ලා තින්නේ පාකින් තමයි නැත්තේ හරියට මේ කඩයක් හොයාගන්නත් බෑ වාසන බේකස් එකක් තියෙනවා තියෙනවනේ බඩු තියෙනවා උදේනේ කේක් කඩේ එහෙනම් ඔය අරේකින් දාලෙමු ආහාරෙන් දාලෙමු නෑවා එහා පැත්තේ තිබ්බනේ පාරේ මේ jangan wah ini aneh banget woi sorry sorry ini tentang awak sorry jalan nolak kan ini ya karena pada keren banget ini idiotnya ya pasti kan mau kan ada bangun මේකද? දැන් ආර ගොඩයි. ආටල් ගන්න. ඒකලට මොන? මොනවද? කවුද ඉන්නේ? ඉතින් ගාවලා නෑ. ඔම්මට උඩ. ඒක නෑ මේක. දිනත් ගහගෙන යනවා. අඩෙන් ගෙදෙට්ට. අර අයිනි බොක්ස් එක Erang cake gata, cake gata, kalau gata, apa nari? Mana sih? Size ya? Wah, aku dalam ada. Wah, dalam ada. බැස අඩු වෙලානේ. එහා පැත්තට යන්නද අපි? එහා පැත්තට යන කෙලින්ම යන්න දෙන්නේ. අස්සල යනකොට නේ. දැන් කේක් හරි දැන් අnder 10 කිලෝමීටර ගියක් තියෙනවා 10 කිලෝමීටර 10ක් තියෙනවා දැන් නම් ඉතාලම දැන් නම් ගොඩක් ළඟයි ගෙදරට
ගේවිලා ගිහිල්ලා තමයි පොඩ්ඩක් ඉන්නේ. හොඳ වෙලා තව ඉස්සරහට කරන් තිබුණ අරකට වදින්න. ඔව්. නේද? යන්න මොකක්ද? අයිට යනවනේ. මොනව කරන්නද? ගෙරදෙකට ගියා නම් කරි ගන්නවා කිව්වා. එයා මෙතන හදන්නත් බෑනේ. බලලයි මොකක්ද කරන්නේ? මෙතනත් ඉතින් හදන්න බෑනේ. අතින් යනවා නම් ඉතින් අවුලක් නැහැ. ඉතින් මම යනවා. එහෙම ඉතින් යනවා තමයි. ඉතින් ඔක්කොම හැපේ. එහෙම කොටක් වෙනවා. කාලයන්ට පොඩ්ඩක් බලලා හදාගන්න. නෑ විදියෙන් ලොකු ගානක් කියන්නේ නෑ අපි ඉතින් පොඩි ගමනක් යන ගමන් ඒකයි නැත්තම් ගෑරේජ් එකට ගිහින් මාස්ටර් ගල්ලා එනවා. අද මාදි දන්නේ නෑ. අතෙන් යනවනම් මං ඉල්ලන්නේ නෑ. නෑ ඒක තමයි. මේ ගෑරේජ් එකට ගියොත් ඒගොල්ලෝ ඉල්ලනවනේ ඉතින් ගාන. ඔව් අවුලන්නේ. ගේරේජ් එකේ ඉන්න කටේ. හරි ඉතින්. හරි. හරි. පොඩි සීන් එකක් උතුරා ඉතින් මල්ලි කලබල වෙන්න එපා. එහෙම හදිස් කලබල වෙන්න එපා. මීට බලලා පාඩුවේ යන්න ඕනේ. හදිස් වෙන්න එපා. හරි. ස්ලෝ එකේ යමු. කලබල වෙන්න එපා. නෑ ඒක නිකමට එකම පැත්ත පොඩ්ඩක් පේන්න තිබ්බලා හරියට හරි. ඔව් ඒක තමයි. යමුණා හොඳටම. ට්‍රැවල් එක තමයි ගෑල්ලු දෙන්නේ නාගන්න. ඉන්නකෝ. මේ වැඩි අයින්ට දාන්න එපා මේ. කානෝ දියන. එමේ තමයි. ඈ? ඒකට ඇත්තටම කියනවා කීයක් විතර ඉන්නවද කියලා හිත හදාගෙන ඉන්න පොඩ්ඩක්. ඈ? මොකද? බස් වලට ළඟින් දාලා ගොඩක් එන්න ඕනේද? මාව අසරණ කරන්න එපා. හරිද? අදන් එන්නේ සුදු තරමයි සුදු ෂර්ට් එකයි. මම දන්නේ නැහැ. මං කිව්වනේ සාරියක් අදන් ඉන්න කියලා. මේ පාර හදලානේ තියෙන්නේ නේ. දන්නු කරත් වෙන්නේ නෑනේ. අල්ලු කරන්න ඕනත් ඉතින් නංගිට තමයි අල්ලු කරන්නේ. අල්ලු කරන්න උත් එයා වාට තමයි එන්නේ. දැන් නම් ගෙදර ආසන්නට ඇවිල්ලා තියෙන්නේ මේ කතා බහ නොතේරෙනවා. එහෙනම් බලමු අපි ගිහිල්ලා ඇවිල්ලා මොකද වෙන්නේ කියලා කැමරාව තියලා යන්නේ. කැමරාව බලන් යන්න බෑනේ. එහෙනම් මොකද වෙන්නේ කියලා අපි පස්සේ බලමු. කොල්ලන්ට බා. ස්කූටර් එකක් එනවා. කවුද එන්නේ? ස්කූටර් එක කවුද? අයියෝ. යන්න පුළුවන් නේද? අර මේ කේක් එක මෙහෙනි. හැන්දෙන් කන්න වෙන්නේ මෙහෙම කියොත් එහෙම. අර පිටින් පල්ලෙහාට නෙවෙයි. නෑ නෑ. කෙලින්මනේ? ඈ? අම්මා ගහයිද මට නෑ. උදේ උඩ නැවිලා. මුණ පොට්ටක් දාන්න. ආ. ඈ? ඔව්. එහෙනම් අපි පස්සේ දෙට ගිහිල්ලා හම්බෙ මර කට්ටිය ඇවිල්ලා ඉන්නේ. කතා බහ කරා. අපි හිරුසන් මල්ලි තාම කතා බහ කරන ගමන් පොඩ්ඩක් ආවා මේ වාහනයකට ඇවිල්ලා යන්න. මේ පැත්තේ පරිසරය නම් හරිම ලස්සනයි. අස්සක් වෙහලා. තව මේ පල්ලෙහා ගඟකුත් තියෙනවා කියලා කිව්වා. අවුලන්නේ ගහිනේ කියලා කියලා ආවනේ. ඒ කන්දෙන් යනත් හරියට. එහෙම? බහලා ඉන්නවත් බෑනේ. ඔව් ඒ අදිනවනේ එන්නේ. හොඳට පායන දවසක යන්න ඕනේ. පායන දවසක ගියත් එහෙ පැත්තට ඉඳලා හිටියා. මේක වෙනම දැනෙනවා රිවර්ස් වලට යනකොට කන්ද මුදුනට යනකොට එහෙ මේ එකයි මෙහෙ මේ එකයි දෙක එක පාට වෙනස් වෙනවා.
බාටර් එක අතට ගමු නේද? මේ උඩට තාම උතුරු. දැන් නම් බෑනේ. උතුරු පාර වැඩි. අය වැටිලාද? අතල නිස්සෝ දන්නේ නැහැ කවුද? කලුබගේ අතු ගංගාවක් කරන අබංග බලන්නත් ආවා කොහමද? උඩල්ල තින්නවනේ. ඒක තමයි. යනවා. ඔයාලට කොල්ලගේ මොන? මොකද වැඩේ? අවුලක් නැහැ කියලා හිතනවා. අවුලක් නැහැ ඊට පස්සේ ඉතින් සුහදව කතා බහ කරලා සංග්‍රහ කරලා ඒ කෑම එහෙම කාලා දැන් මෙතන පල්ලෙහා තියෙන අමන් ගඟ බලන්නත් ගියා අපි. ඉතින් ඇවිල්ලා දැන් ඉතින් ඉතර බලා යනවා. පොසිටිව් මේ මයින්ඩ් එකකින් සීට් එකේ ඉන්න දැන්. දැන් බෝඩ් එකේ ඉඳාවේ කියන්නේ මග තැනක දෙක කොට නවත්තලා එමෙට යනවා. ටිකක් ඉස්සරහට ගිහලා හම්බෙමු. ආන්න මල්ලි නංගට කියන්න ඕනේ. යතවරක. මෙච්චර හොඳ කවණක් ගිහලා එල්ල විතර නේද? නිදිමරු නිදිමරු නිදිමත කොහොමද යමු හාට නැගිට්ටේ නිදිමරු නංගට යවන්න ඕනේ වීඩියෝ උරුදු කරන්නේ බලන්න යවන්න ඕනේ වීඩියෝ ෆැමිලි කට්ටියට පෙන්නන්න කියලා. කේතලෙන් මලු ගන්නේ නැහැ මොකද තරින්නවද?
Kill. ගෙදර කට්ටියට එනකො ගිහිල්ලා තම්බන්න. අපි ගත්තා දැන් ගන්න එනකො දෙකක්. එනකො කරලා රුපියල් 8යි. 8යි කියන්නේ සෑහෙන අඩුයි. ලාභයිනේ. අපිට ලාභයි මට ගොවියට අලාභයි. අර නම් ධම්ම බෙක්ක කරට දෙනවා කියන්නේ. Kan ini kan ronde apa bulannya apa kalau ලුණු ටිකක් තිබ්බනම් හරි. ලුණු ටිකක් තමයි මරි. නැත්තම් නම් අවරන්නේ. ටෙස්ට් කරන්නේ. ඉවරයි. බාගය දාන්න. හරි. එහෙනම් ගමනේ ආයේ කියන්න තියෙන්නේ. අමතක වුණ දවසක් ගන්න. නෑ අමතක වෙන්නේ නැති නේද දවසක්. හොඳයි නේ. මොකක්ද මේ වීඩියෝ එක දකි නංගිලා දකි. කට්ටියම දකි. මොකද කියන්න දෙන්නේ? නෑ ඉතින් සතුටුයි. කට්ටියම සතුටුවා. බලමුනේ. මොනවා බලන්න? ඉස්සරහට. බලමු මතක් වුණේ මේ ඊළඟට එනම් වෙඩින් ව්ලොග් එකෙන් හම්බෙමු. අද vlog එක ගැන මොකද හිතෙන්නේ? යටින් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. අද vlog එක මෙතනින් ඉවරයි. ඊළඟ vlog එකෙන් හම්බෙමු. ජය වේවා.